අද අපි සාකච්ඡා කරන්න යන්නේ 12 වසර ශුද්ධ ගණිතයට නියමිත පළවෙනි පාඩම වෙන තාත්තික සංඛ්‍යා පද්ධතිය ගැන. පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔයගොල්ලන්ට මතක් වේවි අපි පුංචි කාලේ ගණන් කරා 1 2 3 ඔන්න ඔය විදිහට. මේ වෙන විට අපි සංඛ්‍යා පද්ධතිය ප්‍රයෝජනයට නොගන්න මොහොතක් නෑ කියලා ඕගොල්ලන් හොඳටම දන්නවා. අන්න ඒ නිසා උසස් පෙළ ගණිත විෂය හදාරන සිසුන් වශයෙන් අපිට පළවෙනි පාඩම වෙන්නේ තාත්තික සංඛ්‍යා පද්ධතිය. තාත්තික සංඛ්‍යා පද්ධතිය අපේ ජීවිතය පුරාම යාවජීවව බැඳලා තියෙන ලෝකේ තියෙන අපූර්වතම නිර්මාණයක් විදිහටත් මේ සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරන්න පුළුවන්. ඔයගලන්ට මතක ඇති අපි පුංචි කාලෙදී මදටියට 1යි මදටියට 2යි 3යි වගේ ගණන් කරා. මෙන්න මේ 1 2 3 ආදී වශයෙන් කියන සංඛ්‍යා කුලකය අපි ගණින සංඛ්‍යා එහෙමත් නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා කියලා හඳුන්වනවා. දැන් අපි මේ ප්‍රකෘති සංඛ්‍යාවල ಗುಣ කිහිපයක් හඳුනා ගන්න ගියොත් දැන් අපි ඕනෑම ප්‍රකෘති සංඛ්‍යා දෙකක් ගත්තොත් උදාහරණයක් විදිහට 3යි 17යි සලකන්න. ඔයගොල්ලෝ දන්නවා 3 17 සමානයි 20 කියන්නේ නැවතත් ප්‍රකෘති සංඛ්‍යාවක්. එහෙමනම් අපිට කියන්න පුළුවන් x හා y කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා දෙකක් නම් ඒවායේ එකතුව x ධන y ද සමාන වෙන විදිහට අනන්‍ය ප්‍රකෘති සංඛ්‍යාවක් පවතිනවා කියලා. ඒ වගේම කෙනෙක්ට පුළුවන් ಗುಣ කිරීම කියන්නේ පුන පුනා එකතු කිරීමක් විදිහටත් අර්ථ දක්වන්න. උදාහරණයක් විදිහට අපි 2 වැඩි කිරීම 3 කියන එක සැලකුවොත් කෙනෙක්ට ලියන්න පුළුවන් එක 2 ධන 2 ධන 2. ඒ කියන්නේ 2 කියන ඉලක්කම 3 වතාවක් එකතු කිරීමක් විදිහට. ඒ වගේම දැන් ටිකකට කලින් අපි කිව්වා ප්‍රකෘති සංඛ්‍යා කුලකය එකතු කිරීම යටතේ සංවෘත වෙනවා කියලා. එහෙමනම් ಗುಣ කිරීම කියන්නේ පුන පුනා එකතු කිරීමක් නිසා ප්‍රකෘති සංඛ්‍යා කුලකය ಗುಣ කිරීම යටතේ සංවෘත වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ x හා y කියලා ප්‍රකෘති සංඛ්‍යා දෙකක් තියෙනවා නම් ඒවායේ ගුණිතය xy ට සමාන වෙන විදිහට අනන්‍ය ප්‍රකෘති සංඛ්‍යාවක් අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපි සංවරණ ගුණය ඇසුරෙන් පුංචි නිදසුනකට ගියොත් අපෙන් අහනවා ඔත්ත සංඛ්‍යා කුලකය ආකලනය ඒ වගේම ගුණනය යටතේ සංවෘතද කියලා. දැන් අපි මුලින්ම මේ ඕනෙම ඔත්ත සංඛ්‍යා දෙකක ඓක්‍ය මොකක්ද කියලා බැලුවොත් ඔයගලන්ට පෙනෙයි 5 ධන 3 කියන්නේ 8යි. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඒ වගේම අපි 7 ධන 5 ගත්තොත් 12යි නැවතත් ඉරට්ට සංඛ්‍යාවක්. එහෙමනම් අපිට කියන්න පුළුවන් ඕනෑම ඔත්තේ සංඛ්‍යා දෙකක ඓක්‍ය ඉරට්ට සංඛ්‍යාවක් වන බැවින් ඔත්ත සංඛ්‍යා කුලකය ආකලනය යටතේ නම් සංවෘත වෙන්නේ නැහැ කියලා. ඊළඟට අපි මේ ඕනෑම ඔත්තේ සංඛ්‍යා දෙකක ගුණිතය ගත්තොත් උදාහරණයක් විදිහට 3 වැඩි කිරීම 7 කියන්නේ 21යි ඔත්ත සංඛ්‍යාවක්. මේ විදිහටම 5 වැඩි කිරීම 3 කියන්නේ 15යි නැවතත් ඔත්ත සංඛ්‍යාවක්. එහෙමනම් අපිට පේනවා ඕනෙම ඔත්තේ සංඛ්‍යා දෙකක ගුණිතය නැවතත් ඔත්තේ සංඛ්‍යාවක්ම වන බැවින් ඔත්ත සංඛ්‍යා කුලකය ගුණනය යටතේ නම් සංවෘත වෙනවා කියලා. දැන් එහෙමනම් අපි ප්‍රකෘති සංඛ්‍යා යටතේ තවත් ගුණයක් ගැන කතා කරන්න ගියොත් අපිට කියනවා සංඛ්‍යා දෙකක් ආකලනයේදී හා ගුණනයේදී ඒවායේ ස්ථාන මාරු කිරීමෙන් ඓක්‍යයේ හෝ ගුණිතයේ වෙනසක් සිදු නොවේ කියලා. දැන් ආයිත් අපි ඕනෙම ප්‍රකෘති සංඛ්‍යා දෙකක් සැලකමු. උදාහරණයක් විදිහට ඍණ 7යි ධන 5යි ගන්න. ඍණ 7 ධන 5 කියන්නේ ඍණ 2යි. ඒ වගේම 5 ධන ඍණ 7 කියන්නේ ඍණ 2යි. එහෙමනම් අපිට පේනවා ආකලනයේදී නම් ස්ථාන මාරු කරා කියලා පිළිතුරේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. දැන් ඒ වගේම අපි මේ සංඛ්‍යා දෙකේ ගුණිතය සලකමු.
දැන් ඔයගලන්ට පේනවා ඍණ 7 ගුණ කිරීම 5 කිව්වත් ඍණ 35යි. ඒ වගේම 5 ගුණ කිරීම ඍණ 7 කිව්වත් ඍණ 35යි. එහෙමනම් ප්‍රකෘති සංඛ්‍යා දෙකක් ගුණිතයේදී සංඛ්‍යා දෙකේ ස්ථාන මාරු කරා කියලා පිළිතුර වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟට අපි බලමු සංඝටන න්‍යාය කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා 3ක් හෝ වැඩි ගණනක ඓක්‍ය හා ගුණිතය සෙවීමේදී අනුපිළිවෙල පිළිතුරට බලපෑමක් නොකරයි. ආයිත් පුංචි උදාහරණයක් ගත්තොත් පහ ධන 2 කියන්නේ 7යි 7 ධන 6 කියන්නේ 13යි. ඒ වගේම අපි 6 ධන 2 8 අරගෙන 5 ධන 8 ගත්තත් අපිට ලැබෙන්නේ පිළිතුර 13යි කියලා. එහෙමනම් ඔයගලන්ට පේනවා ඓක්‍ය ගැනීමේදී මේ සංඛ්‍යා අපි එකතු කරපු අනුපිළිවෙල පිළිතුරට බලපෑමක් කළේ නැහැ. ඒ විදිහටම තමයි අපි මේ සංඛ්‍යා තුනේ ගුණිතය සැලකුවොත් 5 වැඩි කිරීම 2 කියන්නේ 10, 10 වැඩි කිරීම 6 කියන්නේ 7යි. ඒ වගේම 2 වැඩි කිරීම 6 කියන්නේ 12, 12 වැඩි කිරීම 5 කියන්නේ නැවතත් 60යි. එහෙමනම් ගුණිතය සෙවීමේදී සංඛ්‍යාවල අනුපිළිවෙල පිළිතුරට බලපෑමක් කරන්නේ නැහැ. අවසාන වශයෙන් අපි බලමු විඝටන න්‍යාය කියන්නේ මොකක්ද කියලා. විඝටන න්‍යායෙන් අපිට කියන්නේ x වැඩි කිරීම y ධන z කියන එක අපිට x වතාවක් y ධන x වතාවක් z විදිහට ප්‍රසාරණය කරන්න පුළුවන් කියලා. නැවතත් පුංචි උදාහරණයක් ගත්තොත් ඔයගලන්ට මේක ලේසියෙන්ම දකින්න පුළුවන්. දෙවතාවක් 3 ධන 5 කියන්නේ දෙවතාවක් 8 ඒ කියන්නේ 16. එහෙමත් නැත්නම් අපිට මේක ප්‍රසාරණය කරලා ලියුවොත් 2 වැඩි කිරීම 3 ධන 2 වැඩි කිරීම 5 කියලා 2 වැඩි කිරීම 3 කියන්නේ 6යි. ඒ වගේම 2 වැඩි කිරීම 5 කියන්නේ 10යි. නැවතත් 6 ධන 10 කියන්නේ පිළිතුර 16යි. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රකෘති සංඛ්‍යා කුලකයට ශූන්‍ය එක්වීමෙන් සැදෙන නව සංඛ්‍යා කුලකය අපි පූර්ණ සංඛ්‍යා කුලකයේ විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ පූර්ණ සංඛ්‍යා කුලකයට ප්‍රකෘති සංඛ්‍යාවල ඍණාගයන් එක්වීමෙන් නිර්මාණය වෙන කුලකය අපි නිකිල විදිහට හඳුන්වනවා. ඒ වගේම අපි නිකිල z කියන සංකේතයෙන් නිරූපණය කරනවා. දැන් මෙන්න මේ z සංකේතයට උඩින් පුංචි ධන ලකුණක් සටහන් වුණොත් ඒකෙන් කියවෙන්නේ ධන නිකිල විතරක් අන්තර්ගත වෙනවා කියලා. ඒ කියන්නේ නැවතත් අපේ ප්‍රකෘති සංඛ්‍යා කුලකයමයි. ඒ වගේම z සංකේතයට උඩින් ඍණ ලකුණක් සටහන් වුණොත් ඒ කියන්නේ ඍණ නිකිල නිරූපණය වෙනවා කියන එක. ඒ වගේම මේ z සංකේතයත් එක්ක ධන ලකුණකුත් ඒ වගේම ඊට අමතරව ශූන්‍යයක් සටහන් වුණොත් ඒකෙන් කියවෙන්නේ ධන නිකිල වලට අමතරව ශූන්‍යයක් අන්තර්ගත වෙනවා කියන එක. එහෙමනම් ඒ කියන්නේ නැවතත් අපේ පූර්ණ සංඛ්‍යා කුලකය. දැන් අපි කලින් ප්‍රකෘති සංඛ්‍යාවල ගුණ ගැන කතා කරා වගේ දැන් ඕගොල්ලෝ ඕනෙම නිකිල දෙකක් අරගෙන ඒ නිකිල දෙකේ එකතුව ඒ වගේම අන්තරය සහ ගුණිතය වෙන්නේ මොනවද කියලා බලන්න. ඕගලන්ට දකින්න පුළුවන් මේ PQ කියලා ඕනෙම නිකිල දෙකක් අපි සැලකුවොත් P ධන Q, P ඍණ Q, ඒ වගේම PQ කියන්නේ නැවතත් නිකිලම වෙනවා කියලා. දැන් අපි මේ වෙද්දී ප්‍රකෘති සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා, ඒ වගේම නිකිල ගැන කතා කරා. හැබැයි භාගය, 4 බෙදීම 7, 11 බෙදීම 3, ඒ වගේම ඍණ 4 බෙදීම 3 වගේ සංඛ්‍යා අපි මේ කතා කරපු කුලක තුනටම අයිති වෙන්නේ නැහැ. එහෙමනම් අපි බලමු මේ වගේ සංඛ්‍යා අන්තර්ගත වෙන කුලකය මොකක්ද කියලා.
p සහ q නිකිල ඒ වගේම q අසමානයි බිඳුව වෙනකොට p බෙදීම q ආකාරයට දැක්විය හැකි සංඛ්‍යා අපි පරිමේය සංඛ්‍යා කියලා හඳුන්වනවා. ඒ වගේම මේ පරිමේය සංඛ්‍යා q කියන සංකේතයෙන් අපි නිරූපණය කරනවා. දශම නිරූපණය අපිට ප්‍රධාන ආකාර දෙකක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයගලන්ට පේනවා අපි මේ 10න් 1 8න් 5 වගේ පරිමේය සංඛ්‍යාවල දශම නිරූපණය සැලකුවොත් 10න් 1 කියන්නේ දශම 1යි 8න් 5 කියන්නේ දශම 6යි 2යි 5යි විදිහට පරිමිත ස්ථාන ගණනක් සහිත දශමයක් විදිහට අපිට ඒ පරිමේය සංඛ්‍යා නිරූපණය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ පරිමිත ස්ථාන ගණනක් සහිත දශමයක් ලෙස නිරූපණය කළ හැකි නම් අපි ඒවා අන්ත දශම විදිහට හඳුන්වනවා. හැබැයි අපි මේ 3න් 2 6න් 1 11න් 5 වගේ පරිමේය සංඛ්‍යා සැලකුවොත් ඕගලන්ට පේනවා දශම ස්ථාන පුනරාවර්තනය වෙලා තියෙනවා. මෙන්න මේ වගේ දශම ස්ථාන පුනරාවර්ත වෙන දශම අපි සමාවර්ත දශම විදිහට හඳුන්වනවා. දැන් මෙතෙන්දී අපි කරලා තියෙන්නේ පරිමේය සංඛ්‍යාවක් දීලා තියෙද්දී ඒක සමාවර්ත දශමයක් විදිහට ලියන එක. ඒ වගේම සමාවර්ත දශමයක් දීලා තිබ්බොත් ඒක පරිමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද සමාවර්ත දශම පරිමේය සංඛ්‍යා මගින් දක්වන්නේ කියලා. සමාවර්ත දශමයක් කිව්වේ මොනවද? නිශ්චිත දශම ස්ථාන ගණනකින් නොනවතින දශම සංඛ්‍යා. උදාහරණයක් විදිහට ගමු 0.727272 ඔන ඔය විදිහට දශම ස්ථාන දිගින් දිගටම පවතින සමාවර්ත දශම සංඛ්‍යාවක්. මම මේ දශම සංඛ්‍යාව x විදිහට ගත්තොත් මම පළවෙනි සමීකරණය විදිහට ගන්නවා x සමානයි 0.727272 ඔන්න ඔය විදිහට. මේ පළවෙනි සමීකරණයම මම cn ගුණ කරලා තමයි මගේ දෙවෙනි සමීකරණය මේ ලියලා තියෙන්නේ. එහෙමනම් පළවෙනි සමීකරණයේ වම් අත පැත්ත x cn ගුණ වුණාම ci x වෙනවා. දකුණු අත පැත්තේ තියෙන්නේ 0.727272 මේ අගේ cn ගුණ කරාම 72.7272 ඔන්න ඔය විදිහට මට ලැබෙනවා. නිශ්චිත දශම ස්ථාන ගණනකින් අවසන් වෙන්නේ නැති නිසා මෙතනදී අපිට දෙවෙනි සමීකරණය මේ විදිහට සලකන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න සමීකරණ දෙකක් තියෙනවා. මම හොයන්න හදන්නේ දැන් මේ සමාවර්ත දශම සංඛ්‍යාවට සමාන වන පරිමේය දශම සංඛ්‍යාව. දැන් මට පුළුවන් නේද මේ දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට වම් අත පැත්තේ cix ගෙන් x අඩු වෙලා මට ලැබෙනවා 99x කියලා. දකුණු අත පැත්තේ මොකද වෙන්නේ? 72.7272 ඔන්න ඔය කියන අගයෙන් 0.7272 කියන දශම කොටස අයින් වුණොත් මට ලැබෙනවා පූර්ණ සංඛ්‍යාව 72 විතරයි. එහෙමනම් ලැබෙන සමීකරණය වෙන්නේ 99x සමානයි 72යි කියලා. මෙතනින් පුළුවන් x උක්ත කරගන්න. එතකොට x සමාන වෙන්නේ 72 බෙදීම 99යි කියලා. මේ අගයන් දෙකම 9න් සුළු වෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් ලබා ගන්න x සමානයි 8 බෙදීම 11 විදිහට පරිමේය සංඛ්‍යාවක්. දැන් එහෙමනම් අපි මේ හොයාගත්තේ 0.7272 ඔන ඔය විදිහට පවතින සමාවර්ත දශම සංඛ්‍යාවට සමාන වෙන පරිමේය සංඛ්‍යාව 8 බෙදීම 11යි කියලා. අපිට ඉඩමක් තියෙනවා ඒකේ හැඩය ඍජු කෝණී ත්‍රිකෝණාකාර වෙන විදිහට. ඒ වගේම මේ ඍජු කෝණයට බද්ධ වෙලා තියෙන පාද දෙකේ දිග මීටර් 1ක් බැගින් වෙන විදිහට. එහෙමනම් ඔයගොල්ලෝ පයිතගරස් ප්‍රමේයට අනුව දන්නවා විකර්ණයේ දිග වෙන්න ඕනේ මීටර් මූල 2ක්. ඒ කියන්නේ වර්ගමූල 2 කියන සංඛ්‍යාවත්
තාත්වික වශයෙන් අපිට එදිනෙදා දකින්න පුළුවන් සංඛ්‍යාවක්. එහෙමනම් ඒ සංඛ්‍යාවත් තාත්වික සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ නිසා අපි කියනවා සෑම තාත්වික සංඛ්‍යාවක්ම සංඛ්‍යා රේඛාව මත අනන්‍යව නිරූපණය කළ හැකි අතර සංඛ්‍යා රේඛාව මත සෑම ලක්ෂයක් මගින්ම අනන්‍ය තාත්වික සංඛ්‍යාවක් නිරූපණය වෙනවා කියලා. දැන් එහෙමනම් අපි බලමු මේ මූල දෙක කියන තාත්වික සංඛ්‍යාව අපි කොහොමද සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නේ කියලා. පාදයක දිග ඒකක එකක් වෙන සමචතුරස්‍රයක් මෙන්න මේ විදිහට අපි ඇඳගත්තොත් ඊළඟට මෙන්න මේ O කේන්ද්‍රය වෙන විදිහටත් OE කියන මේ සමචතුරස්‍රයේ විකර්ණයේ දිග අරය වෙන විදිහටත් අරගෙන වෘත්ත ඡාපයක් නිර්මාණය කළොත් මෙන්න මේ වෘත්ත ඡාපය රේඛාව ඡේදනය වන ලක්ෂයෙන් අපිට වර්ගමූල 2 කියන සංඛ්‍යාව නිරූපණය වෙනවා. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න කොහොමද මේ ලක්ෂයෙන් වර්ගමූල 2 කියන අගය නිරූපණය වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ OBE කියන ත්‍රිකෝණයට පයිතගරස්ගේ ප්‍රමේය දැම්මොත් මේ OE දිග වෙන්නේ වර්ගමූල 2යි කියලා. ඒ වගේම අපි මේ වෘත්ත ඡාපය නිර්මාණය කළේ O කේන්ද්‍රය වෙන විදිහටත් OE අරය වෙන විදිහටත් අරගෙන. එහෙමනම් මේ OE දිග OF දිගට සමාන වෙන්න ඕනේ. දැන් OE දිග කියන්නේ මූල 2යි නිසා OF දිග වෙන්න ඕනේ වර්ගමූල 2යි. දැන් මෙන්න මේ වර්ගමූල 2 වර්ගමූල 5 වර්ගමූල 13 පයි ඒ කියන්නේ ආසන්න වශයෙන් නම් 3.1416 ඒ වගේම e ඒ කියන්නේ ආසන්න වශයෙන් නම් 2.7183 වගේ වෙන පරිමේය නොවන තාත්වික සංඛ්‍යා අපි අපරිමේය සංඛ්‍යා විදිහට හඳුන්වනවා. ඒ වගේම තවත් කෙනෙක්ට අපරිමේය සංඛ්‍යා අර්ථ දක්වන්න පුළුවන් අන්ත දශම හෝ සමාවර්ත දශම ලෙස දැක්විය නොහැකි සංඛ්‍යා විදිහට. දැන් මේ වෙද්දී මෙන්න මේ e කියන අපරිමේය සංඛ්‍යාව ගැන ඔයගොල්ලෝ වැඩිදුර යමක් දන්නේ නැතුව ඇති. නමුත් අපි ඉදිරි පාඩම් වලදී මේ e කියන සංඛ්‍යාව ගැන විස්තර කතා කරනවා. ඒ වගේම මේ වෙද්දී වර්ගමූල 2 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම මේ වර්ගමූල 2 කියන එක අපරිමේය බව ඔප්පු කරන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා ගණිතයේදී අපිට යමක් ඔප්පු කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ විසංවාදී ක්‍රමය. ඒ කියන්නේ වර්ගමූල 2 පරිමේය සංඛ්‍යාවක් කියලා අපි උපකල්පනය කරලා අන්තිමේදී පෙන්නනවා අපේ උපකල්පනය වැරදි. ඒ නිසා වර්ගමූල 2 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් වෙන්න ඕනේ කියලා. දැන් එහෙමනම් අපි වර්ගමූල 2 කියන්නේ පරිමේය සංඛ්‍යාවක් විදිහට උපකල්පනය කරමු. එහෙමනම් පරිමේය සංඛ්‍යාවල අර්ථ දැක්වීමට අනුව මට වර්ගමූල 2 p බෙදීම q ආකාරයට ලියා ගන්න පුළුවන්. ඒ වගේම අර්ථ දැක්වීමට අනුව මේ q කියන එක බිඳුවට අසමාන වෙන්නත් ඕනේ. ඒ වගේම අපි මෙතෙන්දි මේ p සහ q තෝරගන්නේ ඒ දෙන්නට වෙනත් පොදු සාධක නොමැති වෙන විදිහට. ඒ කියන්නේ p හා q ට එක හැර වෙනත් පොදු සාධක තියෙන්න බෑ. දැන් ඊළඟට අපි මේ වර්ගමූල 2 සමානයි p බෙදීම q කියන එකේ දෙපැත්තම වර්ග කළොත් අපිට ලැබෙනවා 2 සමානයි p වර්ගය බෙදීම q වර්ගය හරක් 3 කළොත් අපිට ලැබෙනවා 2ක් q වර්ගය සමානයි p වර්ගය කියලා. දැන් q කියන්නේ යම්කිසි නිකිලයක්. එහෙමනම් q වර්ගය වෙන්නේ යම්කිසි නිකිලයක්. එහෙමනම් 2යි q වර්ගය කියන්නේ දෙවතාවක් යම්කිසි නිකිලයක් නිසා ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙමනම්
මෙන්න මේ p වර්ගය කියන සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ඕනම ඔත්ත සංඛ්‍යාවක් අරගෙන ඒකේ වර්ගය ඔත්තද ඉරට්ටද කියලා බලන්න. ඕගොල්ලන්ට පෙනේ 5 වර්ගය 25යි. ඒ කියන්නේ ඔත්ත සංඛ්‍යාවක්. ඒ වගේම 7 වර්ගය 49 ඔත්ත සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඕනෙම ඔත්ත සංඛ්‍යාවක වර්ගය නැවතත් ඔත්ත සංඛ්‍යාවක්ම තමයි වෙන්නේ. එහෙමනම් මෙතනින් අපිට කියන්න පුළුවන් නේද p වර්ගයේ ඉරට්ට වෙන නිසා p කියන්නේ අනිවාර්යයෙන්ම ඉරට්ට සංඛ්‍යාවක්. එහෙමනම් මට p ලියා ගන්න පුළුවන් දෙකක් k විදිහට. මෙතෙන්දි k කියන්නේ නැවතත් නිකිලයක්. දැන් අපි p සමානයි 2යි k කියන එක කලින් අපි ලබාගත්ත පළවෙනි සමීකරණය ආදේශ කළොත් ඔයගලන්ට පේනවා අපි කලින් ලබාගත්ත 2q වර්ගය සමානයි p වර්ගය කියලා. දැන් හොයාගත්ත p සමානයි 2k කියලා. අපිට ලැබෙනවා 2q වර්ගය සමානයි 4k වර්ගය සුළු කළොත් q වර්ගය සමානයි 2k වර්ගය. නැවතත් ඔයගලන්ට පේනවා එහෙමනම් q වර්ගය කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. q වර්ගය ඉරට්ට නිසා එහෙමනම් q කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දැන් මේ වෙද්දී අපි හොයාගත්තා p කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඒ වගේම q කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් කියලා. එහෙමනම් ඒවට එක හැර වෙනත් පොදු සාධකයක් පවතින්න පුළුවන්. මේක විසංවාදයක් වෙනවා. මොකද අපි p හා q තෝරගත්තේ ඒ දෙන්නට වෙනත් පොදු සාධක නැති වෙන විදිහට. ඒ නිසා මූල දෙක කියන එක මට p බෙදීම q ආකාරයට ලියන්න පුළුවන් කියලා අපි ගත්ත උපකල්පනය වැරදි. එහෙමනම් මූල දෙක කියන්නේ පරිමේය සංඛ්‍යාවක් නෙවෙයි. ඒ නිසා මූල දෙක කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා අපිට ලැබෙනවා. දැන් එහෙමනම් අපිට පුළුවන් තාත්වික සංඛ්‍යාවල අර්ථ දැක්වීමට යන්න. පරිමේය සංඛ්‍යා කුලකයේ අපරිමේය සංඛ්‍යා කුලකයේ මේලය අපි තාත්වික සංඛ්‍යා කුලකයේ විදිහට අර්ථ දක්වනවා. ඒ වගේම මේ තාත්වික සංඛ්‍යා කුලකය මෙන්න මේ r කියන සංකේතයෙන් අපි නිරූපණය කරනවා. ඔයගලන්ට මතක ඇති අපි කලින් ප්‍රකෘති සංඛ්‍යා ගැන කතා කරද්දී ಗುಣ 4ක් ගැන කතා කරා. සංවරණ ගුණය, න්‍යාදේශ න්‍යාය, සංඝටන න්‍යාය, විඝටන න්‍යාය මෙන්න මේ ಗುಣ 4ම තාත්වික සංඛ්‍යා කුලකය සඳහා ඒ විදිහටම බලංගු වෙනවා. එහෙමනම් අපි මේ පාඩම අවසන් කරන්න කලින් පුංචි නිදසුණක් සාකච්ඡා කරමු. මෙතනදී අපිට කියනවා තාත්වික සංඛ්‍යාවකට එම තාත්වික සංඛ්‍යාවම එකතු කළ විට නැවතත් මුල් තාත්වික සංඛ්‍යාවම ලැබෙනසේ පවතින එකම තාත්වික සංඛ්‍යාව මොකක්ද කියලා අපෙන් අහනවා. යම්කිසි තාත්වික සංඛ්‍යාවක් තියෙනවා. මේ තාත්වික සංඛ්‍යාවට අපි එම තාත්වික සංඛ්‍යාවම එකතු කරාම මොකද්ද මට නැවත ලැබෙන්නේ? අර මුල් තාත්වික සංඛ්‍යාවම. ඔන්න ඔය කියන ලක්ෂණය තියෙන එකම තාත්වික සංඛ්‍යාව මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මම ගන්නම් a කියලා තාත්වික සංඛ්‍යාවක්. a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නම් මේ කියන විදිහට aට a එකතු කරාම මට ලැබෙන්න ඕනේ නැවතත් a. දැන් අපි මේ සමීකරණයෙන් බලමු a සඳහා අගයක් ලබා ගන්න. සමීකරණයේ වම් පැත්තටත් දකුණු පැත්තටත් මම ඍණ a කියන අගය එකතු කරනවා. එතකොට a ධන a ධන ඍණ a සමාන වෙනවා a ධන ඍණ a. අපිට පුළුවන් සුළු කරන්න කොහොමද? මෙතනදී a ධන a ඍණ a සමානයි බිඳුවට. මොකද a ධන ඍණ a කියලා කියන්නේ මොකද්ද? a ඍණ a කියන අගේ මේ අගේ බිඳුවක් වෙනවා. එහෙමනම් සුළු කරාම අවසානයේ මට ලැබෙනවා a සමානයි බිඳුවයි කියලා. එහෙමනම් දැන් අපිට පැහැදිලි වෙනවා තාත්වික සංඛ්‍යාවකට එම තාත්වික සංඛ්‍යාවම එකතු කළාම නැවතත් මුල් තාත්වික සංඛ්‍යාව ලැබෙන විදිහට පවතින එකම තාත්වික සංඛ්‍යාව බිඳුවට සමාන වෙනවා කියලා. එහෙමනම් එක තාත්වික සංඛ්‍යාවකට විතරයි මේ කියන ලක්ෂණය සපුරන්න පුළුවන්. ඒ තමයි බිඳුව කියන තාත්වික සංඛ්‍යාව.
ඒත් එක්කම තාත්වික සංඛ්‍යා පද්ධතිය කියන පාඩම යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච විෂය කරුණු අවසන් වෙනවා. පුංචි සාරාංශයකුත් එක්ක අපි අද පාඩම අවසන් කරමු.